මේක පුංචි කතාවක්, පුංචි වීඩියෝවක්. ඔබ දැකලා ඇති ලෝකේ විවිධ තැන්වල මහා පරිමාණ මහා විශාල දේව මන්දිර ඉදිරිනවා. ඒ වගේම අපිට අද අපේ සංචාරයේදී හම්බුණා දේව මන්දිරයක්. නමුත් ඒක අපි දැක්කම හිතුණා ඒක ඔබට පෙන්විය යුතුයි කියලා. ලෝකෙ කොතරම් විශාල දේව මන්දිර ඉදි වුණත් අපි දන්නවා දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව බිහි කරන්න තෝරගත්තේ ඒ මහා දේව මන්දිරයක් නෙමෙයි. උන්වහන්සේ තෝරගත්තේ ඊටාම කුඩා දුප්පත් මිනිසුන්ගේ ගෙදරක්. එහෙමත් නැත්නම් ගවහරක්. රිචිල්ඩා සෙලොන්ටි ලංකාවේ රසමතේක. ඒ කතාව තමයි ලෝකයේ අන්‍ය ආගම් බැලුවත් බුද්ධ දර්ශනය තුළ බැලුවත් මහා විහාර කර්මාන්තයේ ඉදිවුණත් බුදුන් වහන්සේ ඉපදුනේ සල් ගසක් යට. ඒ වගේම තමයි උන්වහන්සේ බුදු බව ලැබුවේ තවත් ගසක් යට. උන්වහන්සේ තමන්ගේ ජීවිත කාර්යය නිම කරලා පිරිනිවන් පෑවෙත් මහා මගක් අයිනේ ගසක් යට. ඉතින් ලෝකයේ තුල ආගම් විවිධ වූ නිර්මාණ කරනවා, මහා නිර්මාණ බවට පත් වෙනවා, මහා ධන සම්පත්තිය සඳහා යට කරනවා. ඒ වගේම මහා විහාර කර්මාන්ත දේවස්ථාන ගොඩනගනවා. හැබැයි ආගම්මයිති සාමාන්‍ය මිනිස්සු. ඒ හැම ආගමකම කතා කරේ මානුෂ්‍යත්වය ගැන. අපිට ඒ කතන්දරේ මතක් වුණා මෙතනට ආවහම. අපි දන්නවා ලංකාව පුරාමත් දේවස්ථාන ඉදි වෙනවා, පන්සල් ඉදි වෙනවා, මහා ධන සම්පත් යට කරනවා. හැබැයි ඒ කිසිවක් නැතුව මේ මිනිස්සු දෙවියන් වෙත යන්න අවශ්‍ය කරන දේව මන්දිරය ඉදි කරගෙන තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඉතින් අපි හිතුවා අපේ සංචාරක සටහන් තුළ මේ දේව මන්දිරය ඔබට පෙන්වන්න. සමහර විට මේ දෙවියන් වහන්සේ තෝරා ගන්න දේව මන්දිරය වෙන්න පුළුවන්.